මුලින්ම මේ සෝං එකේ දන්න කොටසේ රයිට් හෑන්ඩ් එකේ දකුණු අතේ කොටස තමයි මේ ප්ලේ කරන්නේ මේ නොටේෂන් එක තියෙන්නේ. Nice and slow. ඊට පස්සේ left hand එකට මාරු left hand එකේ like that. A Then our right A E A කියන කොටස තමයි වදින්නේ. left වම් අතින් left hand එකෙන් A E A කියන කොටසයි ඊට පස්සේ continue වෙනවා දකුණු අතින් C E A B කියන note එකට මේ විදිහට. slow. Like that. Then our right hand takes over and together with B and E, G sharp, B, and then we've got C and A. Now watch this. We're going to repeat the same thing. Nice and slow. Here's our A. It's exactly the same. E, E, G sharp. But this time we have a D, C, B, A. E. ඒ කොටසට නිකන් ඔයා දන්නවා මේක ප්ලේ කරන්න ඊට පස්සේ දන්නවා. දන්න කොටස එන්නේ ඊට පස්සේ. Okay. රයිට් හෑන්ඩ් එකම ප්ලේ කරන්න මේ විදිහට. And then back to A, E, A. So when we put it together, nice and slow, like that, then our right hand takes over, and together with B and E, G sharp, B, and then we've got C and A. Now watch this. We're going to repeat the same thing, nice and slow. Here's our A. It's exactly the same. E, E, G sharp. But this time we have a D, C, B, A, E, A. Okay, hands ready. We kind of take turns here. Hand comes up. Now we can take a dramatic pause. Our third finger comes to this D sharp, E, D sharp, E, D sharp, E, and we're back to familiar territory. Speeding it up just a little this time. And then you play that again. And then we've got this D, C, B, A. මෙතන තියෙන গিitar එක කොටස් ටික අඳුරගන්න විදිය මේකේ බලමු මේකේ කොටස් මොන වගේද කියලා. මේකේ මේ ලොකු කොටස ඒ කියන්නේ මේ ප්‍රධාන කොටස බොඩි එක. අපි බොඩි කියලා කියන මේ කොටසට මේ ප්‍රධාන ලොකු ලී වලින් හදලා තියෙන කොටස බොඩි එක গিitar එකේ. ඊළඟට මෙතන තියෙන සිදුරක් මේ සවුන්ඩ් එක ඇතුළට ගන්න ඒක අපි සවුන්ඩ් හෝල් කියලා කියනවා මේක. ඒක සවුන්ඩ් හෝල් එක. ඊළඟට බ්‍රිජ් පැග්ස් මෙන්න මෙතන තියෙන්නේ. මෙතන හයි වෙනවා කම්බි ටික මෙතනට හයි වෙලා තියෙන්නේ බ්‍රිජ් පැග් එක. ඊළඟට පික් ගාඩ් එක මේ තියෙන්නේ. පික් ගාඩ් එක මෙතන තියෙන්නේ. මෙන්න මේකට. පික් එක වදින තැන අපි গিitar එක ගන්නකොට පික් එකකින් තමයි ගහන්නේ. ඒ කෑල්ල වදින තැන පික් ගාඩ් එක. ඊළඟට මෙතන තියෙනවා මේ පොඩි කොටස් ටිකක් මේ යකඩ පතුරු ටිකක් හයි කරලා තියෙනවා මේ කම්බි වලට මේ විදිහට. මෙන්න මේ අපි ෆ්‍රෙට්ස් කියලා කියනවා গিitar එකේ මේ විදිහට තියෙන පහළට ෆ්‍රෙට්ස් ටික මේ තියෙන්නේ. මේ গিitar එකේ ෆ්‍රෙට්ස් කියන කොටස් ටික. මේකට කම්බි තද කරාම තමයි අපි සවුන්ඩ් එක ගන්නෙ. ඊළඟට මෙතන තියෙනවා මේ සවුන්ඩ් ටියුන් කරන්න පුළුවන් කොටස් ටික මෙතන පොඩි ඇන වගේක් තියෙනවා. මෙන්න මේ වගේ හෙඩ් එක කියලා කියන්නේ අපි මෙතන. ඊට පස්සේ මේ ඇන වගේ කොටසට ටියුනර්ස් කියලා කියනවා. මේ කරකවපුවම කම්බි සද්දය අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා.
මෙතන තියෙන්නේ ගිටාර් එකේ උඩින් බලපුවම පේන්නේ. ඉතින් මේකේ ගිටාර් එකේ නෝට් ටික අපි කම්බි එකින් එක කම්බි 6ක් තියෙනවනේ ගිටාර් එකේ. ඒකට කම්බි 6 නෝට් මොන වගේද කියලා බලමු. අපි කීබෝඩ් එකත් එක්ක මේක බලන්න පුළුවන් අපිට. මේක උඩ සඳහන් කරලා තියෙනවා නෝට් ටික මොනවද? E A D G B E කියන නෝට් ටික තමයි කම්බි වල තියෙන්නේ. ඒ කියන්නේ උඩම කම්බිය තියෙනවා මේ විදිහට E එක ඊළඟට A එක D එක G එක B එක high එක high E එක. එතකොට E A D G B E කියන නෝට් ටික තමයි අපේ ගිටාර් එක මොකුත් අපි අල්ලන්නේ නැතුව ප්ලේ කරොත් වදින්නේ මේ විදිහට වදින්නේ. එතකොට බලමු එතකොට මේ ගිටාර් එකක අපි කොහොමද ඒක ස්ට්‍රින්ග්ස් ටික ඕපන් වාදනය කරන්නේ. අපි කලින් කියපු නෝට් ටික මේක ප්ලේ කරන විදිය මේ තියෙන්නේ. Lesson, we're just going to talk about each string's note name and number. With guitar, when we're counting the strings, if we're going to go from this low E here, we're actually going to count from 6 to 1, from biggest to smallest. So it's going to go 6, 5, 4, 3, 2, 1, and then we end on the first string. Name. So the sixth string is called the low E, and we've got an A, then we've got a D, then we have a G, then we have a B, and then we've got a high E. One quick little trick that I use to remember the string names to go from the sixth to the first string is eat a darn good breakfast early. That's a nice simple one for you guys. Anyway, I'll catch you soon. මුලින්ම ගද්දී ගිටාර් එක තියාගන්න විදිය අපි කතා කරොත් ගිටාර් එක පොළවට ලම්බකව මෙහෙම තියාගන්න එක තමයි අපිට පහසුම ක්‍රමය සහ නිවැරදි ක්‍රමය. පොළවට ලම්බකව මේ කකුල ෆ්ලෙමින්කෝ වගේ ස්ටයිල්ස් ප්ලේ කරද්දී මෙහෙම අපි මෙහෙම ප්ලේ කරන්නේ. දැනට අපි නෝමල් ප්ලේ කරන්නේ දකුණු කකුල උඩ මෙහෙම يعني ඔයා දකුණත් නම් දකුණු කකුල උඩ තියාගන්නවා. වමත් නම් මේක අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට මේ අත ගත්තොත් මේ අතින් මේ පැත්තේ මේ ගිටාර් එක මෙහෙම මේ පැත්තෙන් අල්ල ගන්නවා මෙහෙම මේ ඇඟිලි වලින් තමයි ස්ට්‍රින්ග්ස් අල්ලන්නේ මේ ඇඟිලි වලින් ස්ට්‍රින්ග්ස් අල්ල ගන්නවා එතකොට ගිටාර් එක ලම්බකවම තමයි තියෙන්නේ පොළවට අපේ කොන්ද කෙලින් තියාගෙන ප්ලේ කරන්න පුළුවන් එතකොට දකුණු අත ගත්තොත් අපිට මෙතන සවුන්ඩ් හෝල් එකේ මෙතන උඩින් තියාගන්න පුළුවන් පික් එක අල්ලගද්දි මේ අත මෙහෙම තියාගෙන මේ ඇඟිල්ල පික් එක තියාගන්න ඕනේ මෙන්න මෙතනින් මෙහෙම හරිද තියාගෙන මේ ඇඟිල්ල එක් පික් එක උඩින් තියනවා මෙහෙම. කියන්නේ මේ ඇඟිල්ල මෙහෙම නමාගෙන මේ නැමුම ළඟින් මේ පළවෙනි නැමුම ළඟින් පික් එක තියාගන්නවා. තියාගෙන මේ මහපට ඇඟිල්ලෙන් මෙහෙම අල්ල ගන්නවා. හරිද? එතකොට මෙහෙම තමයි පික් එක ඇල්ලෙන්නේ. ඒක අපිට ඕන විදිහට වෙනස් කරලා පොඩ්ඩක් මෙහෙට කරලා හදා ගන්න පුළුවන්. එතකොට පික් එකෙන් ගහන්නේ ස්ට්‍රින්ග්ස් වලට මේ මුල්ලෙන්. මෙහෙම තමයි එතකොට එතකොට ප්ලේ කරද්දි තව දෙයක් මෙතන අපි මේ මුළු අතම හොලවන්නේ නැහැ මෙහෙම ගොඩක් වෙලාවට. ඒ අතෙන් පොඩ්ඩක් හෙලවෙනවා කොහොමද? අපි ගොඩක්ම ප්ලේ කරන්නේ මේ කෑල්ල විතරයි. මේ කෑල්ල තමයි හෙලවෙන්නේ මෙහෙම. විනුත් හෙලවෙනවා. කියන්නේ ගොඩක් මෙහෙම යනවා. එතකොට අපි ප්ලේ කරනවා. මොනවද ප්ලේ කරන්නේ? කියන්න ඕනේ මේ ස්ට්‍රින්ග්ස් 6ට නම් තියෙනවා. නම් කියන්නේ නෝට්ස් වල නම් වලින් තමයි කියන්නේ. ස්ට්‍රින්ග්ස් වලට අදාළ නෝට් වල නම් වලින් තමයි ස්ට්‍රින්ග්ස් නම් කරන්නේ. එතකොට යටම ස්ට්‍රින්ග් එක මේ හීනිම ස්ට්‍රින්ග් එක ඒක E ෆස්ට් එක. ඒක E ෆස්ට් එක. ඒ වගේම මේක E සික්ස්ත් එක. ඒ කියන්නේ මේ දෙකේම එකම නෝට් එක තියෙන්නේ ස්කේල් එක වෙනස් වෙලා තියෙන්නේ. කියන්නේ මේ දෙකෙන් එකම නෝට් එක තමයි ප්ලේ වෙන්නේ E එක. හරි. එතකොට මේ පළවෙනි ස්ට්‍රින්ග් එක කියන්නේ යටම තියෙන ස්ට්‍රින්ග් එකේ නම E ඊට උඩින් තියෙන ස්ට්‍රින්ග් එකේ නම B. B ස්ට්‍රින්ග් එක. B සෙකන්ඩ් කියලා කියනවා. එතකොට ඊට උඩින් තියෙන්නේ G එක. G තර්ඩ් කියලා කියන්න පුළුවන් අපිට. ඊට උඩින් තියෙන්නේ D එක. කියන්නේ D එක කියන්නේ D නෝට් එක තමයි මේක නිකන් ප්ලේ කරොත් මොකුත් මේෙන් අල්ලන්නේ නැතුව ප්ලේ කරොත් D නෝට් එකක් එන්නේ. ඒ නිසා ඒක නම් කරලා තියෙනවා D කියලා. එතකොට මේක D නෝට් D ස්ට්‍රින්ග් එක D ෆෝර්ත් කියලා කියන්න පුළුවන් යට ඉඳලා හතර වෙනිට තියෙන නිසා. ඊට උඩින් තියෙනවා A ෆෝර්ත් 1 2 3 4 5 A ෆිෆ්ත් එක. කියන්නේ පස්වෙනිට තියෙන නිසා A ෆිෆ්ත්. කියන්නේ මේ පැත්තේ මොකුත් අල්ලන්නේ නැතුව ප්ලේ කරොත් A නෝට් එක තමයි එතන ප්ලේ වෙන්නේ. එතකොට ඒකේ නම A ෆිෆ්ත් මේක
E6th කියන්නේ මේ දෙකම E note එක. හරි. එහෙම තමයි මේ strings ටික නම් කරන්නේ. ඊට පස්සේ අපිට fret කියලා එකක් තියෙනවා තව. fret board එක කියන්නේ මේකට. frets කියන්නේ මේ එක කෑලි වලට. ඔයාලට පේනවා ඉතින් මෙතන fret 1 2 3 4 කොහොම මෙහෙට ගණන් කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට කිව්වොත් පළවෙනි string එකේ පළවෙනි fret එක කිව්වොත් මෙන්න මෙතන තමයි L එන්නේ. හරිද? ඒ note එක තමයි පළවෙනි string එකේ පළවෙනි fret එක. හරිද? එතකොට අපිට කිව්වොත් තුන්වෙනි string එකේ හතරවෙනි fret එක කිව්වොත් ඔන්න 1 2 තුන්වෙනි string එක මේක 1 2 3 හතරවෙනි fret එක මේක. එතකොට අපිට ඕන තැනක note එක මේ string එකේ මේ fret එක කියලා කිව්වොත් අපිට හොයාගන්න පුළුවන්. එතකොට අපි දැන් play කරන්න යන්නේ ඔයා play කරන පළවෙනිම code එක වෙන්න පුළුවන් ගිටාර එක්ක. ඇත්තටම මම හිතන්නේ ලේසිම code එක තමයි මේක. ඒක play කරන්නේ මෙතන හතරවෙනි string එක 1 2 3 හතරවෙනි string එකේ දෙවෙනි fret එක. දැන් ඔයාලා දන්නවා කොහොමද string එක fret එකක් කිව්වහම අල්ලන්නේ කොහොමද කියලා තැන දන්නවා. ඒතකොට හතරවෙනි string එකේ දෙවෙනි fret එක අල්ලනවා මැද ඇඟිල්ලෙන්. හරිද? මේක මේ අල්ලද්දි වැදගත් දෙයක් තියෙන මෙතන. අපිට මේක ඇතුලේ ඕනම තැනක අල්ලන්න පුළුවන් තමයි. ඒ වුණාට මේ පැත්තට වෙන්න ඇල්ලුවොත් එතන සද්දේ එන අවුල් සද්දයක් එන්නේ. හරිද? ඉස්සරහට වෙන්න මැදින් ඇල්ලුවත් මේ ඉස්සරහට වෙන්න අල්ලද්දි තමයි. ඒ කියන්නේ මේ මෙන්න මේ ඉස්සරහ තියෙන කියන්නේ මේ සවුන්ඩ් හෝල් එක පැත්තට තියෙන මේ ලයින් එකට ලං වෙන්න අල්ලපුවම තමයි හොඳම සවුන්ඩ් එක එන්නේ අපිට. හරිද? එතකොට මේ ෆ්‍රෙට් එකේ මේ ස්ට්‍රින්ග් එකේ මේ ෆ්‍රෙට් එක අල්ලන්න ගිහම මේක අල්ල ගන්නවා. ඊට පස්සේ ඊළඟ මේ ඇඟිල්ලෙන් අල්ල ගන්නවා ඊට උඩින්. ඒ කියන්නේ පස්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකම අල්ල ගන්නවා. හරිද? ඒක මැදින් වගේ තමයි අපිට අල්ල ගන්න වෙන්නේ. මොකද මේ ඇඟිල්ලෙන් ඊට යට එකේ මේ පැත්තටම වෙන්න අල්ලන් තියෙන නිසා. එතකොට මෙන්න මෙහෙම අල්ලගෙන මේ ස්ට්‍රින්ග්ස් ටික ඔක්කොම එකට ප්ලේ කරාම අපිට එනවා පළවෙනි ලේසිම කෝඩ් එක. මම හිතන්නේ ඔය ලේසිම කෝඩ් එක තමයි. ලේසිම කෝඩ් එක මේකට කියන්නේ මේකට නමක් තියෙනවා E minor කියලා. හරිද? E minor කෝඩ් එක තමයි මෙහෙම අල්ලගෙන ප්ලේ කරනවා.